ඔබ සියලු දෙනා දන්නවා ලයිසියම් ආයතනය අධ්‍යාපනය සඳහා කැපවුණු ආයතනයක් බව. අධ්‍යාපනය වගේම ලෝකයට විශාල සේවාවක් කරන්න පුළුවන් අනෙක් වෘත්තිය තමයි සෞඛ්‍ය සම්බන්ධ අංශය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතාම වැදගත් අත්‍යවශ්‍ය සේවා කොටාශයක් වෙන්නේ හෙද සේවය නැත්නම් නර්සිං. ඉතින් අපි ලයිසියම් කැම්පස් එක කියන්නේ ලයිසියම් අධ්‍යාපන පද්ධතියේ උසස් අධ්‍යාපන ආයතනය. ඉතින් අපි මේ ලයිසියම් කැම්පස් එක හරහා අපි අධ්‍යාපනය සම්බන්ධ උපාධි පිරිනමන වගේම අපි අලුත් පැත්තකට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය පැත්තට උදව් කරන්න, සෞඛ්‍ය පැත්තට ලෝකයට සේවයක් ලබා දෙන්න අපිට පුළුවන් කියලා අපි හිතලා තියෙන හින්දා. ඉතින් මේ සඳහා අපි මේ නර්සිං ඩිප්ලෝමා එක නැත්නම් හෙදියන් සහ හෙද මහත්තුරුන් පුහුණු කිරීමේ පාඨමාලාවක් පටන් ගත්තා. අද ඔපිසියල් දැන් එකතු වෙලා ඉන්නේ අන්නේ පාඨමාලාව සඳහා. මේ පාඨමාලාව අතිශයින් වැදගත් වෙනවා. මක් නිසාද? මනුෂ්‍ය සංහතිය ආරම්භ වූ දවසේ ඉඳලා අපි දන්නවා අපි හැමෝම ලෙඩ වෙනවා. ඒ ලෙඩ වුණාම අපිව බලා ගන්න වෛද්‍යවරු හිටියා වෙන්න පුළුවන්. යම් යම් වෙදහෙදකම් අතීතේ ඉඳලා තියෙන්න පුළුවන්. නමුත් ලෙඩෙකුට ඒ ලෙඩා ගැන බලා ගන්න එක, ලෙඩාට නියම වෙලාවට බෙහෙත් හේත් දෙන එක, ඔහුට කරුණාවෙන් කතා කරන එක, ඔහුගේ හදවතේ ඇති වෙලා තියෙන පසුබෑම් වලට, විෂාදයේ වගේ දේවල් වලට ළඟින් ඉඳලා උදව් කිරීම, ඒ දේවල් කරන්නේ හුඟක් වෙලාවට හෙද හෙදියන්. ඒකට මේ සාත්තුව නැතුව අපි මංගලට අපේ ලංකාවේ කතාවක් තියෙනවා වෙදකමට වැඩිය හෙදකම වැදගත් කියලා. ඉතින් අන්නේ හෙද සේවය පටන් ගන්න අපි ඒ සේවය සඳහා පුහුණු වීම සහ අධ්‍යාපනය ලබා දෙන්න ඒකට කැමති තරුණ තරුණියන්ට අපි මේ පාඨමාලාව පටන් අරගෙන තියෙනවා. මේක මම මේ ලයිසියම් අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘවරයා වගේ මට ඉතාම සතුටුදායක දවසක්. මොකද මේක මම මගේ හදවතේ කාලයක් තිස්සේ තිබිච්ච බලාපොරොත්තුවක් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අපට සේවයක් කරන්න පුළුවන් වීම. ඉතින් මේ වෙලාවේ මම විශේෂයෙන් කියන්න කැමති අපි මේ හෙද සේවය පිළිබඳ අනාගත රැකියාවකට යොමු වෙන්නේ විශේෂයෙන්ම මුදල් විතරක් බලාගෙන නෙමෙයි. මේ කටයුත්තේදී අපිට විශාල අපි එක පැත්තකින් බලනකොට පුණ්‍ය කර්මයක්. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය දෙයක් අපට ආශිර්වාදයක් වෙන මේ දිවියට විතරක් නෙමෙයි අපේ ඊළඟ දිවියටත් ලොකු ආශිර්වාදයක් වෙන දෙයක් තමයි අපි මෙතෙන් කරගන්නේ. දැන් අපි දෙන්න බලාපොරොත්තු වෙන පාඨමාලාව NVQ, ඒ කියන්නේ National Vocational Qualification 6 වෙනි මට්ටමේ සහතිකයක් ගන්න පුළුවන්. තෘතීය වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ කොමිසමෙන් සහතිකයක් ගන්න පුළුවන් මට්ටමට ඊටාම හොඳ වැදගත් තත්ත්වයක් තියෙන පාඨමාලාවක් අපි ඔබට කරන්න යන්නේ පටන් ගන්න යන්නේ. ඔබ අද රැස් වෙලා ඉන්නේ මේ පාඨමාලාවට එකතු වීම පිණිස. ඉතින් මෙතනදී ඔබ සියලු දෙනා සතුටු වෙන්න ඕන. අපි බැලුවොත් එහෙම ඊට අතීතයේ ඉඳලා කොහොමද මේ හෙද වෘත්තිය මිනිස්සුන්ගේ ඇත්තටම ඊටාම ගෞරවයට පාත්‍ර වුණේ. මේ පිළිබඳ ලේඛනගත ඉතිහාසයක් බලපුවම ඊටාම බොහොම අතීතයේ භගවත් ගීතාවේ හින්දු භක්තිකයන් මුදුන් මල් කඩක් ලෙස සලකන භගවත් ගීතා කෘතිය සඳහන් වෙනවා. මේට අවුරුදු 4000කට විතර ඉස්සර එක්තරා හින්දු භක්තිකයෙක් ශිව දෙවියන්ට වන්දනා කරන්න හැමදාම කෝවිලට යනවා. ඒ ගිහිල්ලා හැමදාම වන්දනා කරලා ආපහු එනවා. දවසක් ඔහු මෙහෙම යනකොට ඔහුට පාර අයිනේ වැටිලා ඉන්න ලෙඩෙක් පේනවා. බොහොම දුකෙන් මේ වේදනාවෙන් ඉන්න මේ ලෙඩා දැක්කහම මේ දේව භක්තිකයාට ලොකු කරුණාවක් හදවතේ පහළ වෙනවා. ඒත් එයා දන්නවා දැන් මෙතන හිටියොත් දෙවියන්ට වන්දනා මාන කිරීම පූජා පැවැත්වීම ප්‍රමාද වෙනවා, මගේ හැරෙනවා. ඔහු ටිකක් දුර ගිහිලා ආයේ හිතුවා. දැන් හැරිලා ඇවිල්ලා හිතුවා නෑ මම මේ අහිංසක අසරණ පුද්ගලයාට උදව් කරනවා කියලා. ඇවිල්ලා ඔහු එතන ළඟ ඉඳගෙන ඔහුගේ හිත සනසලා ඔහුට පෑන් වතුර ගෙනත් දීලා ඔහු සනසලා එතන ඉඳලා ඊට පස්සේ එයා ගෙදර ගිහින් නිදාගත්තනවාට එයාට ලොකු දුකක් තිබුණා. මක් නිසාද මෙච්චර කල් දිගටම වන්දනා මාන කරගෙන නොකඩවා කෝවිලට ගියා. නමුත් එදා ඒක කරන්න බැරි වුණා නේද කියලා ඒ පශ්චාත්තාපයෙන් යුක්ත වුණින්දට ගියේ. නමුත් එදා රෑ ඔහුට පෙවුණා හීනෙන් ශිව දෙවියන් ඇවිල්ලා ලෝඩ් ශිව ඇවිල්ලා කතා කරලා කිව්වා දුක් වෙන්න එපා. ඒ පාරයිනේ වැටලා හිටියේ මම. හොඳට මතක තියාගන්න ඕනේ අනුකම්පාව, කරුණාව හා මනුෂ්‍යත්වයේ සඳහා සේවය කිරීම දෙවියන්ට සේවය කිරීමක් වගේ. ඒ නිසා ඔබ ඒ කරපු සාත්තුව මට කරපු සාත්තුවක් වගේ කියලා ඉවරලා.
ඔබට තේරෙනවා ඇති මේක කොයිතරම් වැදගත් දෙයක්ද කියලා. එතනින් පල්ලෙහාට අපි එනකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබට මතක ඇති පූතිගත්ත තිස්ස තෙරුන්ගේ කතාව. පූතිගත්ත තිස්ස තෙරුන් ඇත්තටම තිස්ස තෙරුන් වහන්සේ ජේතවනාරාමයේ හිටියේ. කුටියක හිටියා. නමුත් එයාට පරණ අකුසල කර්මයක් නිසා ඇඟ පුරා ගෙඩි දාලා ඒවා හුඟක් සැරෝ පිරිලා පුපුරලා ඒ දුගඳ හමන ඒ කුටිය පැත්තේවත් අනිත් තෙරුන් වහන්සේලාට යන්න බැරි තත්වයකට පත් වුණා. කිසි කෙනෙක් ඒ පැත්තේ ගියේ නැහැ. ඔය පූතිගත්ත තෙරුන් කියන නම වැටෙන පූතිගත්ත කියන්නේ මේ ගඳ ගහන අර ගෙඩි හැදුණු ශරීරයක් තියෙන තිස්ස කියන නමින් හැඳින්වුනේ. ඒ නිසා ඒ පැත්තේ කවුරුත් ගියේ නැහැ. දැන් මරණ මංචකේ වෙනකම් බොහොම දුකින් මේ තෙරුන් වහන්සේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. දැකලා උන්වහන්සේම ගිහිල්ලා එතනට වතුර උණු කරලා ඔහුගේ ශරීරය හොදලා ඒ සරව ලේ වලින් පිරලා තිබුණු සිවුරු හොදලා ඔහුගේ හිත හැදෙන විදිහට මේ ශරීර සෞඛ්‍ය දිහා බලලා ශරීරය යම් තරමකට සපවත් කරලා ඊට පස්සේ බණ කිව්වයි කියලා අපේ බුද්ධ ආගමේ සඳහන් වෙනවා. එහිදී මේක අවසානයේදී රැස්වුණු තෙරුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද ඔහු මට උපස්ථාන කරන්නේ. එහෙනම් ඔබට පේනවා ඇති ඔබට පන්සල් යන්න බුදුරජාණන් වහන්සේට වඳින්න ඒ වෙනම දේවල් කරන්න ඕනේ නෑ. තමුන්ගේ වෘත්තිය හොඳට කෙරුවොත් ඔබට පේනවා ඇති මේ වෘත්තිය හරහා දිනපතා ඔබට බුදුරජාණන් වහන්සේට සාත්තු කරනවා වගේ පින්කමක් කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ කාලෙක ක්‍රිස්තු වර්ෂ 1400 දී විතර ක්‍රිස්තු වර්ෂ 1400 මිට බොහොම කාලයකට ඉහළ මදීනාවල ප්‍රොෆට් මුහම්මද් තුමා වාසය කරන කාලේ තිබුණා එක කෙනෙක් හිටියා යම් විදියට වෙදකම් කරන. එයාගේ දියණිය රුෆයිඩා අල් අස්ලාමියා කියන තැනැත්තිය ගිලනුන්ට උපස්ථාන කිරීම පිළිබඳ විශාල හදවතේ කැක්කුමක් ඇති කරගන්න තිබුණා. මේ කාලේ බැටල් ඔෆ් ද ට්‍රෙන්ච් කියලා යුද්ධයක් ඇති වුණා. මේ යුද්ධය පවතින කාලේ බොහෝ සොල්දාදුවන් ඒ ප්‍රතිප්‍රාක්ෂකයන් ලෙඩ වුණා, තුවාල වුණා. මේ තුවාලකරුවන්ට උදව් කරන්න ඔවුන්ට සාත්තු කරන්න කෙනෙක් හිටියේ නැහැ. රුෆයිඩා ඊටම අනුකම්පා සහගත හදවතින් යුක්තව මේ යුද බිම ආසන්නයේ ලොකු කූඩාරමක් හදාගෙන ඒ තුවාලකරුවන් ගෙනල්ලා ඔවුන්ට සාත්තු කරලා ඔවුන් සූපත් කිරීමේ ක්‍රියාවලිය යෙදුණා. ඒ අතරතුරේ ප්‍රොෆට් මුහම්මද් තුමාගේ ළඟ සගයෙක් හිටියා. ඒ ප්‍රොෆට් මුහම්මද් තුමාගේ සමීප සගයා අතරම සාබ්ඩින් මුආද් කියන කෙනෙක් විදිහට තමයි මට මතක. මේ කම්පැනියන් කෙනෙක් කියන්නේ ප්‍රොෆට් මුහම්මද් තුමාගේ. එයාත් මේ යුද්ධෙදී තුවාල වුණා. ඒතර ප්‍රොෆට් මුහම්මද් තුමා යාව ගෙනියන්න කිව්වා අර රුෆයිඩාගේ ටෙන්ට් එකට නැත්නම් කූඩාරමට ගෙනියලා සාත්තු කරන්න කියලා කිව්වා. එහිදී ප්‍රොෆට් මුහම්මද් තුමා කිව්වා එතුමාගේ පවා විශ්වාසය තිබුණා මේ හොඳට වැඩේ කරනවා නම් වගකීමක් ඇතුව වැඩේ කරනවා නම් කැපවීමකින් වැඩේ කරනවා නම් හදවතේ අනුකම්පාවෙන් මේ සාතු සේවාව කරනවා නම් ඒක ඇත්තටම දෙවියන්ට කරන සේවාවක් තරම් වටින ක්‍රියාවක් කියලා එතනදී සඳහන් වුණා. දැන් ඊටත් පස්සේ කාලෙක අපි අහලා තියෙනවා බොහොම ප්‍රසිද්ධ කතාවක් ෆ්ලොරන්ස් නයිටින්ගේල්ගේ. ෆ්ලොරන්ස් නයිටින්ගේල් බොහොම ධනවත් බ්‍රිතාන්‍ය පවුලකට ඉපදුනා ඉතාලියේ ෆ්ලොරන්ස් නුවරදී. නිසා ෆ්ලොරන්ස් නයිටින්ගේල් කියන නම වැටුණා. පස්සේ කාලෙක මේ දෙමව්පියන් නැවත බ්‍රිතාන්‍යයට ගියා. බ්‍රිතාන්‍යයේදී අධ්‍යාපනය හැදෑරුවා. වයස 16 දී නයිටින්ගේල් මේ තරුණියට දෙවියන් වහන්සේගේ පණිවිඩයක් ලැබුණා මේ සාත්තු සේවයට එකතු වෙන්න ලෙඩුන්ට උදව් කරන්න කියලා ඉවරලා. ඇය මේ පණිවිඩය දරාගෙන දෙමව්පියන්ගේ විවිධ අවවාද තිබුණත් වෙනත් වෘත්තීන්ට යන්න කියලා ඒවා මගහැරලා ඇය ජර්මනියට ගිහිල්ලා ජර්මනියේදී ඇය සාත්තු සේවය පිළිබඳ හදාarලා ඊට පස්සේ 1854 ඇය පුදුන 1820 දී 1854 දී තුර්කියේ පැවතුණු ස්කූටාරි කියන ප්‍රදේශයේ පැවතුණු යුද්ධයකට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ගිහිල්ලා විශාල වශයෙන් තුවාල වෙලා 50% විතර මරණ ඔවුන්ට සාත්තු කරන්න හරියට අය හිටියේ නැහැ. ස්පිරිතාල සුද්ධ කරන්න අය හිටියේ නැහැ. බලා ගන්න අය හිටියේ නැහැ. ෆ්ලොරන්ස් නයිටින්ගේල් තවත් 38 දෙනෙක් එකතු කරගෙන කාන්තාවන් මේ තැනට ගිහිල්ලා ඒ යුද බිමේ අසල තිබුණු මේ ආරෝග්‍ය ශාලාවේ වැඩ පටන් ගත්තා. ඒතකොට 50%ක පමණ ප්‍රමාණයක් මරණ තිබුණු මේ මරණ සංඛ්‍යාව
ඉතාම අඩු ප්‍රමාණයකට ගේන්න පුළුවන් වුණා. ඇය ගණිතය හා භාෂාවන් හදාරපු කෙනෙක්. ඇය සංඛ්‍යානු යානුව ස්ටැටිස්ටික්ස් වලින් පෙන්නවා මේ යම්කිසි තැනක සාත්තු සේවය හොඳට තියෙනවා නම්, පිරිසිදුකම හරියට තියෙනවා නම්, සැනිටයිසේෂන් හරියට තියෙනවා නම්, ඒ ලෙඩ්ඩුන්ට හරියට ඔවුන්ගේ හිත සැනසෙන විදිහට කතා කරලා වැඩ කරන්න පුළුවන් නම් අනුකම්පාවෙන්, දයාවෙන්, ඒ අනුව යා ස්ටැටිස්ටික්ස් වලින් පෙන්නවා ජීවිත බේරන සංඛ්‍යාව වැඩි වෙනවා කියලා. ඉතින් මම හිතන්නේ ඔබට තේරෙනවා ඇති මේක කොයිතරම් වැදගත් රැකියාවක්ද ඔබ කරන්න යන්නේ කියලා. ෆ්ලොරන්ස් නයිටින්ගේල් කොයිතරම් කරුණාවක් දාවත් වුණත් රාත්‍රී කාලයේ ලෙඩ්ඩුන්ගේ සුව දුක් බලන්න පහනක් අරගෙන ඇඳෙන් ඇඳට ගියා කතා කර කර. එතකොට ඔවුන්ගේ හිතට පුදුම සහනයක් වුණා මේක. ඉතින් ලේඩි විත් ලෑම්ප් කියලා තමයි ඇයට කිව්වේ. ඉතින් ඇය පසු කාලෙක එංගලන්තයේ පාසලක් පටන් ගත්තා. හෙද පාසලක් නයිටින්ගේල් ස්කූල් ඔෆ් නර්සිං කියලා ඉවරලා ඒකෙදි තමයි මේ නූතන හෙද විද්‍යාව පිළිබඳව ප්‍රමිතීන් ස්ටෑන්ඩර්ඩ්ස් මුලින්ම ඇති වුණේ ඇය හරහා. ඇය පොත් 200ක් විතර ලිව්වා. දැන් ඔබට පේනවා ඇති මේ ඔබ තෝරාගෙන තියෙන වෘත්තිය, මේ නර්සිං කියන වෘත්තිය ලෝක පූජිත වෘත්තියක්. රස්සාව කරන ගමන් පින් උපදව ඔබ මොන ආගමේ වුණත් රස්සාව කරන ගමන් මෙරිට්ස් හදා ගන්න පුළුවන්. සුබ සාධනය කිරීම හරහා ඔබගේ මුළු හිත සතුටින් ජීවත් වෙන්න පුළුවන් එකක් කියලා. ඉතින් ඒකට උදව් කරන්න අපි ඉන්නවා. අපි මේ පාඨමාලාව බොහොම කැපවීමෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට උසස් පෙළ සාමාර්ථ 3ක් තියෙනවා නම් ඔබට මේකට එකතු වෙන්න පුළුවන්. අපිත් එක්ක අපේ ක්ලිනිකල් පාර්ට්නර් හැටියට අපේ ක්ලිනිකල් ට්‍රේනින් කරන්න, සායනික පුහුණුව ලබා දෙන්න අපිත් එක්ක එකතු වෙලා තියෙන ලංකාවේ හොඳම ආරෝග්‍ය ශාලාවක් වන කිංස් ආරෝග්‍ය ශාලාව, කිංස් හොස්පිටල් එකත් එක්ක එකතු වෙලා අපි මේක කරන්නේ. ඔබ ලයිසියම් එකේ සිද්ධාන්ත ඉගෙන ගන්න අතර, ලයිසියම් එකේ ස්කිල්ස් ලැබ් වල පුහුණුව ලැබෙන අතර ඔබ යථාර්ථය දකිනවා, යථාර්ථය පුහුණු වෙනවා කිංස් හොස්පිටල් එකට ගිහිල්ලා. මේක අවුරුදු 3ක පාඨමාලාවක්. මේ අවුරුදු 3 පාඨමාලාව හරියාකාරව හැදෑරුවොත් ඔබට කිංස් හොස්පිටල් එකේ වෘත්තීය සහතිකයි. ඒ විතරක් නෙමෙයි, ඔබ කිංස් හොස්පිටල් එකේ අනාගතේ වැඩ කරන්න එකඟ වුණොත් ඔබට පාඨමාලා ගාස්තු වලින් 150%ක්ම ශිෂ්‍යත්වයකුත් ලැබෙනවා. ඔබ බව දන්නවා. ඉතින් අන්න ඒ තරම් පහසුකම් ලැබෙන ප්‍රයෝජනවත් වෘත්තියක්. මම හිතන්නේ මේක ඉතාම ඔබට ජයග්‍රාහී අවස්ථාවක් මේ ලැබිලා තියෙනවා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවස්ථාව වැළඳගෙන මේ අවස්ථාව පාවිච්චි කරලා ඔබට හොඳ හෙදියෙක් වෙන්න පුළුවන්, නැත්නම් හෙද මහත්මයෙක් වෙන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ අනාගතයේ හෙද උපාධි තියෙනවා ලෝකේ. උපාධියකට යන්න පුළුවන්. උපාධියකට ගිහිල්ලා සමහර රටවල් වල දැන් ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල නර්සින් ඩිග්‍රී එකකින් පස්සේ ඕනනම් වෛද්‍ය වෘත්තිය සඳහා ඉගෙන ගන්නත් අයදුම් කරන්න පුළුවන්. ඒ නිසා සමුන්ගේ අනාගත මේ වෘත්තීය මාර්ගය හදා ගන්නට මේක ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. හිත මම හිතනවා ඔබ සියලු දෙනා ධෛර්යයෙන් යුක්තව මේ පාඨමාලාව හැදෑරීමට මුහුණ දෙයි කියලා ඔබ සියලු දෙනාට ස්තුතියි.